සිංහල විෂයට ලේසියෙන්ම එකක් ගන්න ඕනි නම් ඔයාලා මුලින්ම දැනගෙන ඉන්න ඕනි කොහොමද සිංහල පේපරේ නිර්මාණය වෙන්නේ කියලා. අද වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරමු කොහොමද සිංහල පේපරේ නිර්මාණය වෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් සිංහල විෂයට මොන වගේ දේවල් පාඩම් කරගෙන ගියොත්ද ලේසියෙන් එකක් ගන්න පුළුවන්. මේ සියල්ල අපි අද වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න කැමති. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe නොකර නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. අන්න ඒ විදිහට අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගත්තොත් ඔයාලට අපි අනුමාන වීඩියෝ එකක් දාපු සැනින් notification එකක් මාර්ගෙන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනි අපේ WhatsApp group එකක් සහ WhatsApp channel එකක් තියෙනවා අනුමාන ප්‍රශ්න පත්‍ර ඒ වගේ දේවල් ලබා දෙන. අන්න ඒ group සහ channel වල link අපි පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඒ වගේම අපි මේ වෙනකොට භූගෝල විද්‍යාව, ගණිතය වගේ විෂයන් වලට අනුමාන ලබලා දීලා අවසන්. ඒ අනුමාන ලබා දුන්නු වීඩියෝ වල link අපි පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඒ වීඩියෝ ටිකත් බලා ගන්න. එතකොට ඔයාලට සාමාන්‍ය පෙළ විභාගෙට ලේසියෙන්ම මුහුණ දෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයේ ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන්. ඒ වගේම නංගියේ මල්ලියේ ඔයාලා කොච්චර පාඩම් කරත් ඔයාලා පාඩම් කරන කිසි දෙයක් ඔයාලට මතක හිටින්නේ නැත්නම් ඔයාලට මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ මම සම්පූර්ණයෙන් කියලා දෙනවා ඔයාලා කොහොමද මතක හිටින්න පාඩම් කරන්න ඕනි, මොන ක්‍රමයකටද පාඩම් කරන්න ඕනි, කීයටද පාඩම් කරන්න ඕනි. ඒ සියලුම විස්තර අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ link එකත් මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඔයාලා පාඩම් කරන කිසි දෙයක් ඔයාලට මතක හිටින්නේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් එන්න මේ වීඩියෝ එක බලලා ඔයාලා පාඩම් කරන්න ගන්න. ඔයාලට තේරෙයි ඔයාලගේ වෙනස, ඔයාලා පාඩම් කරපු දේවල් ඒ වීඩියෝ එකේ කියලා තියෙන විදිහට කරොත් ඔයාලා පාඩම් කරන හැම දෙයක්ම ඔයාලට මතක හිටි. හරි නංගේ මල්ලිය. ඔයාලට බලා ගන්න පුළුවන් සිංහල ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය මෙන්න මේ විදිහට තියෙනවා. සිංහල ප්‍රශ්න පත්‍රයේ එක කොටස, දෙක කොටස, තුන කොටස විදිහට කොටස් තුනක් තියෙනවා. ඉතින් එක කොටසට ඔයාලට පැයක් හම්බ වෙනවා. ඒ වගේම දෙවෙනි කොටසට ඔයාලට පැය දෙකක් හම්බ වෙනවා. තුන්වෙනි කොටසටත් ඔයාලට පැය දෙකක් හම්බ වෙනවා. විභාගෙදී ඔයාලට මුලින්ම හම්බ වෙන්නේ 1 සහ 2 කියන කොටස් දෙක එකතු කරලා එක පේපරයක් ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ පැය 3ක පේපරයක් හම්බ වෙනවා. එතෙන්දී ඔයාලට 1 සහ 2 කොටස් දෙකම බලා ගන්න පුළුවන්. ඒ වගේම එක කොටසේ MCQ 40ක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ප්‍රශ්න 40 ගොඩ දා ගන්න නම් ඔයාලට අනිවාර්යෙන් අවබෝධය, ඒ කියන්නේ සාමාන්‍ය දැනීම සහ පාඩම් කිරීම කියන කාරණා දෙකම වැදගත් වෙනවා. ඔයාලට සාමාන්‍ය දැනීම තියෙනවා නම් අනිවාර්යෙන් මේ ප්‍රශ්න 40න් ප්‍රශ්න 20ක්ම ගොඩ දා ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රස්තාව පිරුළු, සාමාන්‍ය පද, විරුද්ධ පද, යුගල පද, එතකොට හිස් තැනට සුදුසු වචන යෙදීම, අක්ෂර වින්‍යාසය, අවබෝධය, පිල්ලම් අවබෝධය, උක්ත අනුක්ත ભેදය, එතකොට ගද්‍ය පාඨ අවබෝධය, මේ වගේ සාමාන්‍ය දැනීම තියෙනවා නම් ඔයාලට ප්‍රශ්න 20ක් එතනින් ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මොකුත් පාඩම් නොකර වුණත් ওই ටික සාමාන්‍ය දැනීම තියෙනවා නම් ওই ටික ගොඩ දා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු ප්‍රශ්න 20 ගොඩ දා ගන්න නම් ඔයාලා අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනි සමාස, තද්දිත, විභක්ති, ඒ වගේම සංදි, අක්ෂරමාලාව, ක්‍රියා, නිපාත, උපසර්ග, කර්තෘකාරක, කර්මකාරක කියන වාක්‍ය, ඒ වගේම විශේෂ වාක්‍ය රීති, උපමා රූපක, පෙළ පොතේ තියෙන කවි, පෙළ පොතේ සඳහන් කෙටි කතා සහ කාව්‍ය ග්‍රන්ථ කතුවරුන්, කර්මාන්ත ආශ්‍රිත බස්වහර, මෙන්න මේ වගේ දේවල් ටික පාඩම් කරගෙන ගියොත් ඔයාලට ඉතුරු ප්‍රශ්න 20ත් ගොඩ දා ගන්න පුළුවන්. මේ ටික ඔයාලා අනිවාර්යෙන් පාඩම් කරගෙන ගියොත් ඔයාලට මෙන්න මේ ප්‍රශ්න 40 ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අවබෝධය ඔයාලට අනිවාර්යෙන් තියෙන්න ඕනි. ඒ වගේම මතක් කරන්න ඕනි මේ ටික තාමත් ඔයාලට බැරි නම් ඔයාලා දැම්මම ගුරුවරයෙක්ගෙන් හරි එහෙමත් නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් YouTube එකේ ඇතිතරම් සර්ච් කරලා වීඩියෝ ගන්න පුළුවන්. ඔයාලා මේ පිළිබඳව දැනුම හොයන්න විභාගයට යන්න කලින් මේ සියල්ල පාඩම් කරගන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් මේ ප්‍රශ්න 40 ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු දෙක කොටස කොහොමද ගොඩ දාගන්නේ කියලා. දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නෙට ඔයාලට කෙටි ප්‍රශ්න 10ක් අණු කොටස් දෙක ගානේ ලැබෙනවා. මේක ගොඩ දා ගන්නත් කලින් වගේම අක්ෂර මාලාව අනිවාර්යෙන් පාඩම් කරගන්න. ඒ වගේම අක්ෂර වින්‍යාසය අනිවාර්යෙන් පාඩම් කරගන්න. සංදි, තනිපද, විරුද්ධ පද, වාක්‍ය රීති, සමාස, විභක්ති, උපසර්ග, අව්‍ය පද, එතකොට කර්මාන්ත ආශ්‍රිත භාෂා, මේ සියල්ල අනිවාර්යෙන් පාඩම් කරගත්තොත් ඔයාලට මේක ගොඩ දා ගන්න හරිම ලේසි. වීඩියෝ එක මම ටිකක් වේගෙන් කියාගෙන යනවා. මොකද ඒකට හේතුව මම මේක හෙමින් කියන්න ගියොත් ඔයාලට බෝරින්, ඒ වගේම ඔයාලට පාඩම් කරන්න තියෙන කාලය තමයි අපත යන්නේ. වේගෙන් කියාගෙන යන නිසා ඔයාලට මොන හරි දෙයක් නොතේරුණා නම් ඔයාලට පුළුවන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. තේරුන්නේ නැති දේ මම ඒ දේ ඔයාලට අනිවාර්යෙන් පැහැදිලි කරලා කමෙන්ට් එකක්
දාන්නම්. ඒ වගේම මතක් කරන්න ඕනි මේ වීඩියෝ එක පිළිබඳව ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවා නම් වීඩියෝ එක හොඳයිද නරකද අන්න ඒ දේත් ඔයාලා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඔයාලා වැඩිපුර කමෙන්ට් කරොත් තමයි අපිට තවත් වීඩියෝ ඉදිරියට අරගෙන එන්න ආස හිතෙන්නේ. ඒ වගේම අපේ වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි විශේෂ දේ තමයි ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ ඔයාලගේ සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න යාළුවෝ අතරේ share කරන්න. මොකද සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ඔයාලා එකතු වෙලා ගොඩ දාගන්න ඕනි විභාගයක්. ඒ නිසා අනිවාර්යෙන් කුහකකම පැත්තක තියලා ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ share කරන්න. එයාලත් යම්කිසි දැනුමක් ලබා ගනි මේ වීඩියෝ හරහා. ඒ වගේම ඔයාලට මේ වගේ වීඩියෝ ඉදිරියටත් අවශ්‍ය නම් ඒකත් ඔයාලට පුළුවන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ ඉදිරියට අවශ්‍යයි. එතකොට අනිවාර්යෙන් අපි තවත් මේ වගේ වීඩියෝ ගොඩක් ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. අක්ෂර මාලාව, අක්ෂර වින්‍යාසය, සංදි, තනිපද, විරුද්ධ පද, වාක්‍ය රීති, සමාස, කර්මාන්ත ආශ්‍රිත භාෂා මෙන්න මේ කොටස් ටික පාඩම් කරගත්තා වගේම ඔයාලා අනිවාර්යෙන් අවුරුදු 5ක් ඇතුළත තියෙන පාස් පේපර් ටික කරගෙන ගියොත් අනිවාර්යෙන් ඔයාලට මේ රටාව අල්ල ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් අවුරුදු 5ක් පිටිපස්සට තියෙන පාස් පේපර් සියල්ල ඔයාලා කරලා යන්න විභාගයට යනකොට. හරි දෙවෙනි ප්‍රශ්නෙට ඔයාලට අනිවාර්යෙන් එන්නේ රචනාවක්. ඉතින් එතනින් ලකුණු 25ක් ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන්. මාතෘකා 4ක් තියෙනවා. එකක් තෝරගෙන ඔයාලට එතනින් ඔයාලා ගොඩක් කැමති ඔයාලට දැනුම තියෙන මාතෘකාව තෝරගෙන අනිවාර්යෙන් එතන ලකුණු 25 ගන්න පුළුවන් කියලා හිතන මාතෘකාවක් ඔයාලා තෝරගන්න. අන්න ඒ මාතෘකාව තෝරගෙන අනිවාර්යෙන් රචනාවට ලකුණු 25ක් ගන්න පුළුවන්. එතනින් ලේසියෙන්ම ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ඔයාලට තියෙන්නේ සාරාංශකරණය. අනිවාර්යෙන් මේකත් අනිවාර්යෙන් ඔයාලට ගොඩ දා ගන්න පුළුවන් ලේසියෙන්ම. හතරවෙනි ප්‍රශ්නේ තමයි ඔයාලට තියෙන ලේසිම ප්‍රශ්නේ. ඡේද වාගයක් දීලා ඔයාලට ප්‍රශ්න අහලා තියෙනවා. මේ ඡේද ටික කියවලා ඔයාලට අනිවාර්යෙන් ලකුණක් ගන්න පුළුවන් ලේසිම ප්‍රශ්නයක් තමයි හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ. පස්වෙනි ප්‍රශ්නෙට එන්නේ ප්‍රායෝගික ලේඛනයක් ලියන්න. රාජකාරී ලිපියක් හෝ දැන්වීමක්, අත්පත්‍රිකාවක්, පුවත්පත් වාර්තාවක් මේ වගේ එකක් ඔයාලට අනිවාර්යෙන් පස්වෙනි ප්‍රශ්නෙට එනවා. ඉතින් මෙතනින් මොකක් එයිද කියලා අපිට හරියටම කියන්න බැරි නිසා මේ සියල්ලට ඔයාලා සූදානම් වෙලා ගියොත් අනිවාර්යෙන් මෙතන තියෙන ලකුණු ටිකත් ලේසියෙන් ඔයාලට ගන්න පුළුවන්. අනිවාර්යෙන් පේපරේ ලියද්දි ඔයාලා මතක තියාගන්න ඕනි කාරණාවක් තමයි කාලය කියන එක. ඉතින් කාලය ඉක්මනින් යන නිසා ඔයාලා අනිවාර්යෙන් මෙතනදී මුලින් පළවෙනි ප්‍රශ්න පත්‍රය කරලා ඉන්න. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 40 ඔයාලා ඉක්මනින් කරලා ඉවර වෙලා දෙවෙනි ප්‍රශ්න පත්‍රය ලියන්න ගන්න. එතකොට ඔයාලට කාලය ඉතුරු කරගන්න පුළුවන් ටිකක්. පළවෙනි කොටසටයි දෙවෙනි කොටසටයි වැඩිපුර පාඩම් කරන්න ඕනි නැති වුණත් ඔයාලා අනිවාර්යෙන් තුන්වෙනි කොටසට වැඩිපුර පාඩම් කරන්න ඕනි. තුන්වෙනි කොටස අනිවාර්යෙන් එන්නේ සිංහල සාහිත්‍ය පොතෙන් විතරයි. ඒකෙන් කෙටි ප්‍රශ්න 10ක් ගොඩ දාගත්තා නම් විචාර 3 ගැන වැඩි හිතන්න දෙයක් නැහැ. ඔයාලා කෙටි ප්‍රශ්න 10ක් ගොඩ දාගන්න අනිවාර්යෙන් මහන්සි වෙන්න. විශේෂයෙන්ම ඔයාලා බලා ගන්න ඕනි හැම පාඩමකම හඳුන්වා දීලා තියෙන කොටසේ තියෙනවා පොත ගැන විස්තරයක් තියෙනවා, කතුවරය ගැන විස්තරයක් තියෙනවා. අන්න ඒ ටික ඔයාලා අනිවාර්යෙන් බලා ගන්න ඕනි. ඒ වගේම ඔය හැම පාඩමකම තියෙන ඒ හඳුන්වා දීලා තියෙන විස්තර ටික පොඩි කොලයක් අරගෙන ඔයාලට පුළුවන් නම් ෂෝට් නෝට් එකක් විදිහට ගහලා තියාගන්න. ඒක අනිවාර්යෙන් වැදගත් වෙනවා ඔයාලා පාඩම් කරද්දි. උදාහරණයක් ගත්තොත් වස්සානේ කවි පන්තිය, උපුටාගත් ගන්ත්‍රය, ඒ වගේම කතුවරයාගේ සම්මානලාභී ගී සංග්‍රහ දෙකක්, ළමා කාව්‍ය දෙකක්, කතුවරයා ලැබූ සම්මාන මේ වගේ දෙක ගානේ පාඩම් කරගත්තොත් ඔයාලට හොඳටම ඇති. අන්නේ කොටස් ටික ඇතුළත් කරලා ඔයාලා ෂෝට් නෝට් එකක් හදාගන්න. එතකොට ඔයාලට ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන් මේ ටික. ඒ වගේම ඔයාලා අනිවාර්යෙන් එක පාඩමක් 3 වතාවක්වත් පාඩම් කරගෙන යන්න විභාගෙට යනකොට. ඒ වගේම විචාර කොටසේ ලකුණු 15 ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒකට ගැලපෙන උදාහරණ 4ක්වත් ලියාගත්තොත් ඔයාලට ලකුණු 8ක් එතනින්ම එනවා. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාලා පාඩම් කරලා එකකට දාන්න පුළුවන් උදාහරණ 5ක්වත් අඩුම කොලයක ලියලා තියාගන්න. ඊට පස්සේ ෂෝට් නෝට් කරගත්තට පස්සේ අන්න ඒ ටික පාඩම් කරගන්න. මං කිව්ව ටික මේ විදිහට කරොත් ඔයාලට අනිවාර්යෙන් සිංහල වලට ඒ එකක් ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේකට කරන්න ලොකු දේවල් නැහැ. ඔයාලා පාඩම් කරන්න විතරයි තියෙන්නේ. පාඩම් කරන එක මෙන්න මේ මං කියලා දුන්නු ක්‍රමයට පාඩම් කරන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම ඒ එකක් ගන්න පුළුවන්. ඔයාලා කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැත්තම් මම මුලින් මතක් කරා වගේ ඒකටත් මං වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලා පාඩම් කරන එක මතක හිටින්නේ නැති එකට අන්න ඒ වීඩියෝ එකත් බලලා ඉවර වෙලා ඔයාලා පාඩම් කරන්න ගන්න. ඉතින් සුබ පතනවා සිංහල වලට ඒ එකක් ගන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම මතක් කරන්න ඕනි මුලින් මතක් කරා වගේ තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අනුමාන ලබා දෙන WhatsApp group එකේ link එකත් පල්ලෙහා description එකේ දාලා තියන්නම්. අපේ WhatsApp group එකට join වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක විභාගෙ ලියන ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.